අයිබෝන් යාළුවනේ ගොඩක් කාලෙකින් අපි දෙන්න සෑහෙන කාලෙකින් ඉන්නේ vlog එකක් කරන්න හිතුවා. සෑහෙන කාලෙකින් vlog එකක් කරන්න පටන් ගත්තේ. අපි ආවා කොහෙද? රාපරෝෂියා. සිබෙස්වල තියෙන්නේ කිලෝමීටර් 66ක් විතර වගේ තියෙන්නේ නේ. සිබි වල ඉඳලා අපි ටික කම්පැනි වැඩ කරන කට්ටිය ටික යාළුවෝ ටික ආවා මෙහෙට යන්නේ කබානේකට. කබානේකට. මාර ඉත්තෑයක් කියන්නේ අපිට. අපි පඩි ගන්නවා නම් අපි කබාන නෙමෙයි යන්න ඕන. අපි ගෙදර කුලිය ගෙවා ගන්න විදියක් නේද අපි මේ ඉන්නේ. එහෙම තියෙද්දි අපි යනවා කබාන. ඒ කබාන යන ගමන් මගින් කන්න තමයි මේ කන්ද ළඟින් අපි නතර කරේ. අන්න අර පිටියස් තියෙන කන්ද බලන්න ආවේ. රාපරෝෂේ කියන්නේ ප්‍රසිද්ධයි සිබෙස්වල තියෙන්නේ. මේ ওই රතු පාට ගල් වගේකින් හැදිච්ච මේ ප්ලේස් එක. මේ මාරම ලස්සනයි. මේ ඉතින් එතෙන් ගිහලා ෆොටෝ ටිකක් ගහලා දෙර කාලා දැන් කිලෝමීටර් තව තියෙනවා 80ක් විතර. ඒ 80 යන්න තමයි ඉතින් ඉන්නේ. මේක පොඩි වැහි මන්දාරමක් කියලා තියෙන්නේ. පේනවනේ අහස. ඒකයි මේ මෙහෙම තියෙන්නේ. නැත්තම් මේ හරිය මාරම ලස්සනයි. අපි ෆොටෝස් වලට එහෙම දැක්කම අපි එන්න හිතන් හිටියා ගොඩක් කාලයකට කලින් එන්න විදියක් තිබුණේ නැහැ. මෙච්චර ළඟ තිබිලත් අපිට එච්චර අයිඩියක් ගියේ නැහැ මේකට එන්න නේද? මේ කොහොම හරි අද තමයි ආවේ. මාරම ලස්සනයි එතන. මේ කරුමේට අපේ කරුමේට පට්ට සීතලයි අද. එන්න හම්බුනේ අපිට සීතල පටන් ගන්නකොට. ඉතින් හරියට ලස්සන බලා ගන්නත් පුළුවන්. තව අර උඩින් යන්නත් පුළුවන්. මෙතනින් ගියොත් එහෙම ගොඩක් ලස්සන වෙයි කියලා ඉතින් ගිහින් බලමු. බලන්නකො ලස්සන අනේ. සුරංගනා කතාවක තියෙන පාරක් වගේ යන්නේ මට මේක පේන්නේ. දෙන්න ලස්සනට පේනවා. මේක මොකද්ද දන්නේ විශේෂත්වය නේද? මේක මේ ගල් එක අර මොනවද ඒවද කියන්නේ මේ ආධුනික වෙලා වගේ එන්නේ ඒ වගේ දෙයක් කියලා. අමිලක ඇති වගේ නේ ඔය. නාගිනා පොඩි කන්දක් නැකලා සිල්ලයක් ගන්න. මේ තමයි ලෝක පුදුම ධාතුවෙන් එකක්. උපසක් ඇතුලේ කියලා. මේ තමයි ඒක. මේ එන්නකෝ. අම්මෝ නියම විනි අපි වැදගෙන යන්නේ.